මේ කතා කරන්න යන්නේ 2025 SST පාස් පෙපරගේ 43 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියලා තියෙනවා සීසෝවක් තිරස්ස තුරිතව තියනවලු. ඊට පස්සේ පැත්තකින් කිලෝ 15ක් වෙච්ච ළමෙක් මීටර් 2ක් දුරින් වාඩි වෙනවලු. තව ළමෙක් ඉන්නවලු කිලෝ 20ක් බර එක්කෙනෙක්. එතකොට මේ සීසෝව තිරස්ව පවතින ඒ ළමයා කොච්චර දුරකින්ද වාඩි වෙන්න ඕනි කියලා තමයි අපෙන් අහන්නේ. ප්‍රශ්නට අදාළව දත්ත ටික දාගත්තාම මේ වගේ රූපයක් හදන්න පුළුවන්. ඊට පස්සේ මේ රූපේ මේ විදිහට වාමාවත බලකූර්ණයක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා දක්ෂිණාවර්ත බලකූර්ණය. වාමාවර්ත බලකූර්ණය දක්ෂිණාවර්ත බලකූර්ණයට සමාන කරගත්තාම අපිට මේ දුර හොයාගන්න පුළුවන්. වාමාවර්ත බලකූර්ණයට අදාළ ළමයාගේ බර කිලෝ 15යි. එයා ඉන්නේ මීටර 2ක් දුරින්. අනිත් කෙනාගේ බර කිලෝ 20යි. එයාගේ දුර තමයි අපිට හොයාගන්න ඕන. මේ විදිහට අපිට ආදේශ කරගන්න පුළුවන්. ඊට පස්සේ x හොයාගන්න විතරයි තියෙන්නේ. මේ විදිහට x හොයාගත්ත හැකි. ඊට පස්සේ s මෙන්න මේ වගේ උත්තරයක් එනවා.